Yo guys, welcome to my channel. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? මොකදින් ඉන්නවද ඉතින්? මොන අදත් අලුත් වීඩියෝ එකක් කරන් ඇවිත් තියෙනවා විඩෝරා vlogs එකේදී. අද වීඩියෝ එක නම් මෙච්චර දීක වීඩියෝ එකක් නෙවෙයි. පොඩි වීඩියෝ එකක් තියෙන්නේ. මොකද වීඩියෝ එක අතරමැදදී පොඩි කරදරයක් වුණා. වීඩියෝ එක කරගන්න බැරුව ගියා. වීඩියෝ කරනවා තියා මට මුකුත් කරගන්න බැරුව තමයි හිටියේ. ඒක නිසා ඉතින් මට මැදදී වීඩියෝ එක නවත්තන්න වුණා. අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද මොකක් නිසාද වීඩියෝ එක නවත්තන්න ඕනේ කරගෙන යන්නේ. මම ඉල්ලනවා ඔයගොල්ලන්ගේ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් එහෙනම් ඉතින් අපි වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් අද අපි යන්නේ දැන් ඉන්න ප්ලේස් එකට යන ගමන් තමයි දැන් ඉන්නේ ඉතින්. මේ ප්ලේස් එක තියෙන්නේ මහාවේ. අපේ අම්මගේ මල්ලි ඉන්නවා මහාවේ. කොහොමරි අපි ගෙදර කට්ටිය ගියා මේ එයාලා දිහා. ගියාට පස්සේ ඉතින් කොහොමරි මේ දවස්වල රස්නේනේ මාරු විදියට මේ පැත්තට. එහෙන් කිව්වා මාමා හැම කිව්වා ඉතින් මේ නාන්න යන ප්ලේස් එකක් තියෙනවා හොඳ දණක්. මේ යමුද කියලා ඉතින් අපෙන් ඇහුවා. ඉතින් මේ අපිත් ඉතින් යන්න ආගියලා ඉවරලා ගියා කට්ටියම. ගිහින් ඉතින් කොහොමරි යන තැනටත් එයාලා දිහා ඉඳන් කිලෝමීටර් 10ක් විතර මම හිතන්නේ 10ටත් වැඩි ඈහෙන්න දුරක් තිබුණා. කොහොමරි ඉතින් අපි ඉතින් යද්දී ඒ සමහර තැන්වල මාර ලස්සන view එකක් තිබුණේ පාරෙන් බලද්දී. කොහොමරි ඉතින් කට්ටියම නාන තැනටත් ගියා. ගිහින් ඉවරලා ඉතින් මම වීඩියෝ ටිකක් ගත්තා වටේ පිටේ. එතනත් මාර view එකක් තියෙන්නේ මේ ඇතින් කඳුවේම පේනවා මේ වටේ විඩේ ලස්සනයි මේ එතනින් හැබැයි වැවකුත් තිබුණා කියලා තියෙනවා කියලා කිව්වා කොහොමද කියන්නේ මම දන්නේ නැහැ කියේ නෑ බලන්න කොහොමද ඉතින් අපි එතෙන් ගිහින් ඉවරලා කට්ටියම නාන්න බැස්සලා පස්සේ ඉතින් මාත් වීඩියෝ ටික ඉවර වෙලා ෆෝන් එකෙමත් පැත්තේ ඉඳලා ඉතින් මාත් ඇලට බැස්සා බෑලා ඉවරලා ඉතින් මට විනාඩි 2ක් 3ක්වත් ඉන්න උනේ නෑ ඇලට වෙලා මම කොහොමරි පීනන්න ගිහින් ඉවරලා මේ මගේ දකුණු අත වදුනා අපේ මාමගේ කකුලේ වදිනා. ඒ වදිනවත් එක්කම මගේ උරහිසෙන් අත පැන්නා. ඊට මේ ඇල ගැඹුරු නෑ. මේ පැන්නට පස්සේ ඉතින් මම අතත් අල්ලගෙන එන්න කුඩට ආවා. ඇවිල්ලා ඉවරලා ඉතින් අපි මේ වෙද මහත් එක්ක වань ගිහින් ඉතින් සෑහෙන්න ගේමක් දීලා ඉතින් අත දාගත්තා. මගේ පළවෙනි වතාවට තමයි මත පැන්නේ. ඊට පස්සේ අතත් දාගෙන ඉවරලා මට අද පොළවන්නවත් බැරුව තිබුණේ ඒ වෙලේ නෑ. මේ ඊට පස්සේ කොහොමද අපි එදාම මොහොත ගෙදරට ආවා. ඒ ඉතින් මට නම් බයික් එක ගෙනියන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මේ බයික් එක ගෙනාවෙත් අක්කා තමයි. එයාත් මේ ගෙනාවා කියන්නේ මේ අපි ගියේ අය මේ ස්කූටරේ මේ මම ගෙනිච්ච මේ ගියර් බයික් එකක්. ඉතින් මේ කොහොමද අපේ අක්කා වැඩි ඒ බයික් පැදලා නැහැ. ඒ වුණාට ඉතින් අර මට ගෙනියන්න බැරිකම නිසා මේ එයා ගත්ත බයික් එක අරගෙන ඉතින් මේ එන බයික් අරගෙන ගියා ඉතින් මේ තියෙන ඉතින් අපි යන වීඩියෝ එකක් මම ඒකකුත් වීඩියෝ කරා අනිත් අතින් ඉතින් කොහොම තමයි ඉතින් වීඩියෝ එක ඉවරුනේ ඉතින් වීඩියෝ කරගන්න බැරුණා ඉතින් අතනින් එහාට අත මේ වුණ නිසා මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඉවරනකම් බැලුව කට්ටිය ලයික් එකක් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා පුළුවන් අය ඉතින් ෂෙයා කරලා උදව් ගන්න ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් ඉතින් හම්බෙමු. Subscribe to my channel.